මහා බෝධිහාමුදුරන්ට පූජා කරන්න තිබ්බනම් මගේ ජයසිරි මහා බෝධීන් වහන්සේ මාගේ හදවත වැනි මාගේ පුත්‍ර දරුවෙකුට වගේ බෝධියට සලකන්නේ. මේ මල් ටික තියලා වඳින්න තිබ්බනම් කියලා හිතුණා. බෝධීන් වහන්සේට පුදන්න ඕන කියලා හිතපු ගමම්ම අන්ධ විච්ච ඇස් පේන්න ගත්තා. මට හිතුනේ ගෙවල් වල හැදෙන සමම්පිච්ච ගහේ මල් පිපිලා තියෙනකොට සේපාලිකා ගහේ මල් පිපිලා තියෙනකොට බුදුරජාන් මේ මල් ටික දැක්ක ගමන් මේක බුදුරජාන් වහන්සේට පූජා කරන්න නැත්තම් බෝධියට සෑයට පූජා කරන්න නැත්තම් කියලා කෙනෙකුට හිතුනොත් ඒ සිතුවිල්ල කොච්චර පින්ද අන්ධෙක්ගේ ඇස් පෙනෙන්ට සැලැස්සුවා ඒ පින් සිතුවිල්ල අද මේ මල් වලින් සරසලා තියෙන්නේ කොච්චර පින්ද ගිහිල්ලා පූජා කළා පූජා කරලා බෝධීන් වහන්සේ ළඟ වැන්දා අවුරුදු 300ක් පර නොවි තිබිලා තිනවා මල් ශ්‍රද්ධාවේ බලයට අවුරුදු 300ක් ගිය තැන ඒ પરම්පරාවේ මුණුබුරේ අපේ සීයා පූජා කරපුවා මේ ආනේ කගේ ලොකුකම ඇල්ලුවා මල් පර වුණා එදා ඉඳලා දකින්න නෑ මල් ඒ වගේ තමයි ඔය අසපු හදන්න ඔය පන්සල් හදන්න අපේ සීයලා තමයි හදලා තියෙන්නේ කියලා මහන්තත්කම් දොඩවන මුණුබුරෝ ඉන්නව නේද? ඔය ගහ අපි හැදුවේ කියලා අයිතිවාසිකම් කියන අහෝ මනුස්ස ජීවිතේ උපන් සත්වයා කුසල් නහ ගන්නවා. අර මල් නැති වුණානේ. කියන්න ගියේ කෙඳ වෙයි. ඒ කාලේ යමක් ඇහැටම දැකලත් ඇස් අන්ධ කරගත්තා. දැන් නොදැකපු විස්තර හාරා හොයා සංඝයා ගැන අපහදවන්න ගන්න නැද්ද? මේ පාපී සත්වයෝ අනුමෝදන් වෙන සත්වයෝ කය මිදලා මරණින් මත්තේ නිරේ අනේක කොහොමනම් වළක්වන්නද? සාප කළ යුතු නෑ. ඔවුන්ට නිරයක් පැතිය යුතු නෑ. අනේ මේ සත්වයෝ බේරෙනවා නම් මේකෙන් කියලා.